ඔබ නැවතත් සම්බන්ධ වන්නේ Public Space ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. අද අපත් සමග සම්බන්ධ වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගරු අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මැතිතුමා. නිරන්තර අපි යමු ඊළඟ ප්‍රශ්න වටයට. ඔව් ජනත්. ලේකම්තුනි දැන් ඔබතුමා දැන් ඉස්සෙල්ලා මතු කළ කාරණයක් සම්ප්‍රදායික වම ගැන. දැන් මේ ඔබතුමාගේ පක්ෂයට තේ ඉරණම අත්වේද කියන සැකය ඇත්තම නැද්ද? ඒක තමයි අපි දැන් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි ඉතිහාසය අත්දැකීම වෙනස් කරන්න. දැන් මෙතෙක් ඉතිහාසය ආපු විදිහක් තියෙනවානේ. ඉතින් අපි අර ඒ සම්ප්‍රදායික වමේ අපි දැකපු දේ තමයි ඒගොල්ලෝ දේශපාලනයට ගිහිල්ලා පාර්ලිමේන්තුවට කිහිප දෙනෙක් එනවා. ඊට පස්සේ තමයි අර ඒගොල්ලන්ගේ අර වම කියන මතය ඒගොල්ලන්ට අමතක වෙන්නේ. ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය කතා කරනවා දැන් සමාජ විද්‍යාවේ කතා කරනවා මිනිහෙක් ව්‍යුහවාදී කියලා එකක් තියෙනවා. දාර්ශනිකයෝ හිටිය ව්‍යුහවාදීන් කියලා. ඒගොල්ලෝ කිව්වේ මිනිහෙක් ව්‍යුහයක් ඇතුළට ගියාට පස්සේ ව්‍යුහය විසින් ඒ මිනිහා වෙනස් කරනවා කියලා. අර ලංකාවේ මිනිස්සු ඔක සරලව කියනවා මේ වවුලගේ මගුල් ගෙදර ගියත් එල්ලිලා ඉන්න ඕනේ කියලා. ඒකෝර දැන් පාර්ලිමේන්තුවට ගියාම වවුලගේ මගුල් ගෙදර ගියා වගේ තමයි මේ එල්ලිලා ඉන්නවා එක එකව කරනවා. එතකොට අර ඒ ව්‍යුහය විසින් මිනිස්සුන් වෙනස් කරනවා. හැබැයි ඕකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා නිකන් ව්‍යුහවල රූකඩ නෙමෙයිනේ මිනිස්සු හිතන අයනේ මිනිස්සුන්ට හිතන්න පුළුවන්. මිනිස්සුන්ට කල්පනා කරන්න පුළුවන්. මිනිස්සු දේවල් දිහා ਵਿਚාරශීලීව බලනවා. ඒ නිසා මේ පරිසරයට අනුව හැඩ ගැහෙන සත්තු වගේ නෙමෙයිනේ මිනිස්සු. ඒ නිසා ඇත්තටම මිනිස්සු පරිසරයට අනුව මිනිස්සු හැඩ ගැහෙනවා නෙමෙයි මිනිස්සු පරිසරෙත් වෙනස් කරනවානේ. අරකට වෙනවා. මිනිස්සු පරිසරය වෙනස් කරනවා. මිනිස්සුන්ට පුළුවන් ව්‍යුහයන් වෙනස් කරන්න. ඉතින් මෙන්න මේ දෙක කියන්නේ ජනායව මේවා විසින් වෙනස් කරනවා. නමුත් දැන් මේක පාර්ලිමේන්තුවෙම යන්න ඕනේ නැහැ. ඒ වෘත්තීය සමිති වලට ගියාට වෙච්ච දේ බලන්නකො. වෘත්තීය සමිති නායකයන්ට වෙච්ච දේ. ඒගොල්ලෝ එක කාලයක හරිම සටන්කාමී නායකයෝ ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා අන්තිමටම සමහර අයට වෙලා තියෙන එක ගත්තොත් ඒගොල්ලෝ කොළඹ ලොකු තට්ටු 3-4 ගොඩනැගිලිවල ඔෆිස් පවත්වාගෙන යමින් ඒගොල්ලෝ ෆයිල් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ නීතිඥයෝ සේවය කරනවා. ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිවල වැඩ කරන කාට හරි මාරුවක් මොකක් හරි ලැබුණොත් ඒ නීතිඥයෝ නඩු පවරනවා. ඒකට සමිතිය මැදිහත් වෙනවා. කම්කරුවන්ගේ වැටුපෙන් ලැබෙන මුදල් account එක එකතු වෙලා මහ විශාල වශයෙන් මුදල් තියෙනවා ඒගොල්ලන්ට. ඒ නිසා ඒගොල්ලෝ නීතිඥ සමාගම් වගේ. ඉතින් ඒගොල්ලෝ කම්කරුවොත් එක්ක දේශපාලනය කරන්නේ නැහැ. කම්කරුවන් අරගල වලට කරන්නේ නැහැ. ඇත්තට මේගොල්ලෝ කරන්නේ කම්කරුව අරගල කරන එක නවත්තන්න අවුරුද්දකට සැරයක් සාමූහික ගිවිසුමක් ගන්න. ඒ කියන්නේ ආයතන හිමිකරුවා සමග කම්කරුව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලා කම්කරුව සටහන් කරන එක නවත්තන එක තමයි දැන් වෘත්තීය සමිතිවල කාර්යභාරය. එතකොට දැන් මෙහෙම උනේ කොහොමද කියලා ගත්තොත් දැක්කම පුදුම හිතෙනවා ලොකු සමාගම් නීතිච්ච සමාගම් වගේ ඒවා මේ නීති ප්‍රශ්න විසඳනවා මිසක දේශපාලන ප්‍රශ්න විසඳන්නේ නැහැ ඒවා. ඒ නායකයෝම මීට කාලයකට කලින් මේ වැඩ කරන මිනිස්සුත් එක්ක දේශපාලනය කරන්න ඕන කියලා එහෙම ආපුවා. ඒගොල්ලෝ සමහරට වාමාංශිකව වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ සමාජ ක්‍රියාකාරීන්. මොන හරි මේ සමාජ වෙනුවෙන් මොන හරි කරන්න ඕන කියලා ආපු අය. එතකොට එහෙම අත්දැකීම්නේ අපිට තියෙන්නේ. ඒ නිසා ඔබ කියන සැකේ හරි නම් කියලා අහනවා කට්ටිය. වමේ ව්‍යාපාර ඉතිහාසයේ එක එකයිගේ නම් කියලා අහනවා මෙයාට උනේ ඉතින් යාටත් එහෙම වුණා නම් ඔයාට එහෙම වෙන්නේ නැද්ද කියලා අහනවනේ. ඉතින් ඒ ප්‍රශ්නෙට අපිට තියෙන උත්තරේ තමයි නේ එහෙම නොවී ඉන්න අපි උත්සාහ කරනවා. මොකද අපි හිතනවා මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් මත පදනමක් මත ඉඳලා මේ තියෙන තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් කියලා. ඔබතුමා ප්‍රකාශ කරා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපි කියන්නේ දුප්පත් නැත්නම් සාමාන්‍ය වැඩ කරන ජනතාව නියෝජනය කරන පක්ෂයක් කියලා. ඔබතුමාලගේ පක්ෂයේ ධනපතීන් වෙනුවෙන් මොන වගේ දැක්මක්ද තියෙන්නේ? ඔවුන් පිළිබඳ ඔබගේ පක්ෂයේ දැක්ම මොකද්ද? මෙහෙමනේ දැන් මේ සමාජ ක්‍රමයේ විසින් ඇති කරලා තියෙන ප්‍රශ්නේ මේ වැඩ කරන පන්තියට විතරක් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් උදාහරණයක් ගන්න පාරිසරික ව්‍යසනය. මහ විශාල පරිසර විනාශයක් කරලා තියෙනවා. මොකද මේ පරිසර විනාශයෙන් දැන් හාල් කනකොට බත් කනකොට වසනේ තියෙන තනිකර වාස. දැන් අපි කතා වෙන්නේ ඒ ප්‍රදේශවල ගොවියෝ වකුගඩු රෝග හැදිලා මැරෙන එකනේ. දැන් ඒව කන මිනිස්සු ඊට පස්සේ බත් කන අය සේලවලු කියන්නේ මුළුමනින් වාස. දැන් ඔය එළවලු වලට දැන් කරන්නේ මේ ගම් එකක් මික්ස් කරලා මේ කොමිනාශක ගහන්නේ. වැස්සට හේදෙයි කියලා. වැස්සට හේදින එක නවත්තන්න ගම් එකක් මික්ස් කරලා තමයි බෝංචි වලට තක්කාලි වලට කොමිනාශක ගහන්නේ. ඊට පස්සේ දැන් අපි ගෙදර ඇවිල්ලා හේදුවත් ඒවා යන්නේ. අපි තනිකර වාස කන්නේ. එතකොට මේ ධනපතියත් ඕවා තමයි කන්නේ.
ඒගොල්ලෝ සමහරට අර සමාගම් වලින් වැඩි මුදල් දී රුපියල් 190ට එහෙම හාල් කිලෝ එක තියෙනවනේ අර ආසනික් නැති එක. දැන් අපි මේ කන්නේ කියන්නේ ආසනික් තියෙන්නේ. ඒක පැත්තකින් තිබ්බොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. දැන් මේ දේශගුණ විපර්යාසය. කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර පෘථිවියේ එකතු වෙලා දැන් උණුසුම ඉහළ ගිහිල්ලා දැන් බලන්න පහුගිය කාලේ මහ විශාල නියඟයක්. දැන් ඊළඟට එනවා පොළවට ඔරොත්තු නොදෙන තරමේ විශාල වැස්සක් ඇවිල්ලා නාය ගිය සැරේ වැස්ස වෙලාවේ අරනායක නාය ගියා. කඩු වෙල සම්පූර්ණ යට වුණා. ගෙවල් වල වහල උඩට යට වුණා. පොළවට ඔරොත්තු දෙන්නේ නැති වැස්ස. ඒ වැස්ස ඉවර වුණ ගමන් එනවා මහා නියඟ. ඉතින් මේ ගෝලීය උණුසුමේ ප්‍රතිඵල. ඉතින් ගෝලීය උණුසුම දේශපාලනිකයි. ගෝලීය උණුසුම ඇවිල්ලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන නිසා. බලවත් රටවල්. ඒතකොට වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ් පිට කරන රටවල් අත්සන් කළා නැහැ සම්මුතියට. ඇමරිකා එක්සත් ජනපදයේ අත්සන් කරෙත් නැහැ කාබන් ඩයොක්සයිඩ් පාලනය කිරීමේ කියොතෝ සම්මුතියට. චීනය අත්සන් කරෙත් නැහැ. යුරෝප සංගමය අත්සන් කරෙත් නැහැ. මේ ලංකාව වගේ රටවල තමයි අත්සන් කරලා තියෙන්නේ. ඕවා අත්සන් කරත් එකයි නැතත් එකයි. දැන් ඊට පස්සේ ඔබාමා පොරොන්දු වුණා අත්සන් කරනවා කියලා. දැන් ඊයේ පෙරේද ට්‍රම්ප් ප්‍රකාශ කරා ඔබාමා ඒක අත්සන් කරලා තිබ්බොත් මේක ඉරලා විසි කරනවා කියලා. පරිසරය ගැන අදාළ නැහැ කියලා. ඒකට දැන් මේ පාරිසරික විශ්ලේෂණයෙන් හැමෝටම ප්‍රශ්නේ. සංස්කෘතිය විනාශ වෙමින් යනවා. සංස්කෘතිය බරපතල ලෙස විනාශ වෙමින් යනවා. සදාචාරයන් විනාශ වෙමින් යනවා. ළමා ආරක්ෂක අධිකාරිය ගිය 2015 අවුරුද්දේ වාර්තාව අරන් බලන්න 2016 වාර්තාව තාම ඇවිල්ලා නැහැ. ඒක හිරිවැටෙන එක දැක්කට පස්සේ ඒකේ ඒගොල්ලෝ වර්ගීකරණයක් කරලා තියෙනවා ලංකාවේ මට සංඛ්‍යා මතක නැහැ. නමුත් ඒගොල්ලෝ වර්ගීකරණයක් කරලා තියෙනවා ලංකාවේ ළමයින්ට භයානකම තැන් මොනවද? භයානකම මිනිස්සු කවුද කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ නාඳුනන මිනිස්සු පාරේදී තොටේදී ළමයින්ට ප්‍රශ්න වෙනවා ඇති කියලානේ. ඒ ළමා ආරක්ෂක අධිකාරි වාර්තාවට අනුව ළමයින්ට භයානකම තැන තමයි ගෙදර. කියන්නේ ළමයි වැඩිම පිරිසක් අපචාට ලක් කරලා තියෙන ගෙදරදී. දෙවෙනියට භයානකම තැන තමයි පාසල. භයානකම මිනිස්සු තමයි තාත්තා, සීයා, අයියා, ගුරුවරයා, ප්‍රින්සිපල්. ඒගොල්ලෝ තමයි භයානකම මිනිස්සු. දැන් වාර්තාව කියනවා අපචාට ලක් වෙච්ච ළමයින්ගෙන් 98%ක්ම අපචාට ලක් වෙලා තියෙන දන්න කෙනෙක්ගෙන් කියලා. නාඳුනන පුද්ගලෙක්ගෙන් නෙමෙයි හොඳටම දන්න පවුලේ සමීපතමෙක් ඥාතියෙක් අසල්වැසියෙක්ගෙන් කියලා. එතකොට දැන් මතක් වෙන්නේ ආපහු අර මේ ලංකාවේ තියෙන කතාවක් මේ වැටත් නේරත් ගෝයන් කනවා නම් කාටද අමාරුව කියන්නේ කියලා. ළමයාව ආරක්ෂා කරන්න ඉන්න අය තමයි ළමයාව අපචාර ලක් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අපි? දැන් මොකද කරන්නේ? දැන් මේ වාර්තාව කියවන කෙනෙක්ට එන ප්‍රශ්නේ තමයි සමාජයක් විදියට දැන් අපි මොකද කරන්නේ? එතකොට දැන් මේකේ ධනපතියන්ද කාටද නෙමෙයි හැමෝටම මේ ප්‍රශ්නේ. ධනපතියන්ගේ ළමයින් උස්සගෙන යනවා කප්පම් ගන්න. අපේ ළමයින් උස්සන්නේ නැහැ අපිට කප්පම් දෙන්න සල්ලි නැති නිසා. සල්ලි තියෙන එක ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනවා. අපි මේ කියන්නේ මේ ඒගොල්ලන්ට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ වැඩ කරන ජනතාවට විතරයි කියලා නෙමෙයි මේ කියන්නේ. අපි කියන්නේ මුළු සමස්ත මිනිස් සංහතියම බරපතල අවදානමකට මුහුණ දීලා තියෙනවා. අපි හිතනවා මේ ප්‍රශ්නේ මිනිස් සංහතිය ගැලවීමේ හයිය තියෙන්නේ වැඩ කරන ජනතාවට. මොකද ලාභය ගැන නොහිතා ඒ ලාභය ගැන හිතන පන්තියට බෑ මේ ව්‍යසනෙන් ගලවන්න ලෝකේ. ගලවන්න පුළුවන් ලාභය ගැන හිතන්නේ නැති පන්තියට. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් එහෙම මේ කෑම වලට වස මිශ්‍ර කිරීම කියන එක මේවා කන මිනිස්සු මැරුණත් කමන්නේ මට ලාභ ගන්න එක තමයි හොඳ කියලා හිතන අය කවදාවත් කෑම වලට වස මිශ්‍ර කිරීම නවත්තන්නේ නැහැ. කෑම වලට වස මිශ්‍ර කිරීම නවත්තන්න ඕන කියන දේශපාලන ඒ බලය එන්නේ ලාභය නොලබන ශ්‍රමයේ විකුණලා වැටුප ලබන පන්ති. ඒ නිසා අපිට ඒක ගැන විශ්වාසයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ගේ ප්‍රශ්න විතරක් කතා කරනවා නෙමෙයි මේ සමස්ත මනුෂ්‍ය සංහතියේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ. මිනිසුන් විතරක් නෙමෙයි සතා සිව්පා වගේ දැන් අර මේ මම උඩ උදාහරණයක් කියන කලුතර පාලින්ද නුවර අත්වැල් තොට හදනවා විදුලි බලාගාරය. ඒ විදුලි බලාගාරය හදනකොට එතන තියෙනවා පොඩි දොළ පාරක්. ඒ දොළ පාරේ මත්ස්‍ය විශේෂ 40ක් විතර ඉන්නවා. ඒ මත්ස්‍ය විශේෂ 40න් මත්ස්‍ය විශේෂ 25ක් විතර ලෝකෙ වෙන කොහෙවත් නැහැ ඉන්නේ ලංකාවේ විතරයි. ඒ 25නුත් එක මාළුවෙක් ඉන්නවා. ඒ මාළුවා ලංකාවට ආවේනිකයි. ලංකාවෙත් වෙන කොහෙවත් නැහැ. පාලින්ද නුවර විතරයි මේ මාළුවයි. ස්වභාවික පරිසරෙ ඉන්නේ පාලින්ද නුවර විතරයි. තර බලාගාරය හැදුවට පස්සේ මේ මාළුව වඳ වෙනවා. එතකොට පරිසරවේදීන් සහ අපිත් මැදිහත් වුණා. ගම්වැසියෝ අපි කිව්වා මේක කරන්න එපා. මේ මාළුව ස්වභාවික පරිසරයෙන් වඳ වෙනවා. ඊට පස්සේ සත්තුවත් ටැංකියක විතරයි උින්නේ ඊට පස්සේ. මුළු ලෝකෙම වඳ වෙන්නේ. එතකොට ඒකට මොකද්ද ඒ ප්‍රදේශයේ බාර ප්‍රබල ඇමතිවරයා ඉතින් එයා දුන්න උත්තරේ තමයි මේ මාළුවෙක් මොකද්ද කියලා. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට මාළුව ගැන වගකීමක් නෑ. අපි හිතන අපිට මාළුව ගැන වගකීමක් තියෙනවා. මාළුවට අපි වග කියන්න ඕනේ. මාළුවට අපි වග කියන්න ඕනේ.
අපිට වගකීමක් තියෙනවා මාළුවා ගැන, ගස් ගැන, සත්තු ගැන අපිට වගකීමක් තියෙනවා. ඒතර අපි ඇත්තටම මිහිතලයයි මිනිස් සංහතියයි දෙකම ගැන වගකීම් සහගත දේශපාලනයක් කියන තැනින් ආවොත් අපිට හම්බෙනවා අර දැනට පීඩාවට පත්වෙච්ච ප්‍රජාවක් ඉන්නවා. ඒගොල්ලොන්ට තමයි මේකේ හයිය තියෙන්නේ. අර පරණ සිංහල ජනවහරක් තියෙනවා මේ අලියා ගොඩාක් ලොකුයිනේ. ඒ වුණාට අලියාව අර පුංචි හෙන්ඩුවකටනේ බයේ අලියා මුළු ජීවිත කාලයක් හෙන්ඩුවෙන් තමයි හසුරුවන්නේ. මේ කතාව ඇත්ත නෙවෙයි වෙන්නේ මිනිස්සු කියන කතාව. මිනිස්සු කියනවා දැන් අලියා කවදාවත් බිම දිගා වෙන්නේ නැහැ. උන් නිදාගන්නෙත් හිටගෙනනේ අලියා. නිදාගන්නෙත් හිටගෙන. අලියා ඉස්සල්ලාම හරහා වැටෙන්නේ මැරෙනකොට. මැරෙන වෙලාවේ තමයි අලියෙක් හරහා වැටෙන්නේ. ඊට කලින් උන් කවදාවත් හරහා වැටෙන්නේ නැහැ. එතකොට අලියා මෙහෙම බිමට වැටුනමලු අලියාට පේන්නේ මම මොනතරම් ලොකුද මේ හෙන්ඩුව මොනතරම් පුංචිද කියලා. හැබැයි එතකොට ඒ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ටික වෙලාවකින් අලියා මැරෙනවා කියලා මේ මිනිස්සු අතර ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් අපේ දැන් මේ ඔය වැඩ කරන වැටුප් ශ්‍රමික පන්තිය ගත්තොත් එමේ ඒගොල්ලෝ ඒ අලියා වගේ විශාල ශක්තියක් තියෙනවා. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ සතු ශක්තිය කොච්චරද කියලා. ඔබතුමා හිතනවද දැන් ඔබතුමාගේ මතු කරන කාරණාව වැඩ කරන පන්තිය පිළිගන්නේ කියලා? මොකද ඒ කට්ටියට තේරෙන භාෂාවෙන් ඉපෑ ඔබ කියන්නේ. දැනට මේකනේ ප්‍රශ්නේ. දැනට ඇත්තටම වැඩ කරන පන්තිය විතරක් නෙමෙයි ඉතුරු ඔය පීඩාවටපත් වෙච්ච ඔක්කොමලා ඕන හැටියට අරගල කරනවා. දැන් බලන්න මේ දවස්වල යනවා ටෙලිකොම් එකේ මෑන් පවර් සේවකයන්ගේ අරගලේ. ඒක දැන් මේ මාස ගාණක් ඇදී යනවා. ගිය සුමානේ අධිකරණ නියෝගයක් දුන්න වහම වැඩට යන්න කියලා. ගියේ නෑ වැඩට. කවුරුත් වැඩට ගියේ නෑ. ඒ විතරක් නෙමෙයි එතන වෘත්ති සමිති නායකයෙක්ව පැහැරගත්තා. පැහැරගත්ත වෘත්ති සමිති නායකයාව ගහලා වෑන් එකකින් ගෙනලා දාලා හිටියා. හරිද? එහෙම කියලා ඒගොල්ලෝ සටන අතෑරියේ නෑ. ඒගොල්ලෝ යනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු රැට ටෙලිවිෂන් එක දාලා බැලුවම මිනිස්සු ඉන්නේ සටනේ. මේකේ උත්ප්‍රාසය ඒකයි. අලි වැටක් නැහැ කියලා ඔන්න පෙන්නනවා. පිකටින් කරනවා. පාරේ තාර දාලා නැහැ කියලා වලවල් වල මාළු බානවා මිනිස්සු ගිහලා. හරිද? මේ මිනිස්සු මේ වගේ නිවුස් විශාල ප්‍රමාණයක් දවසකට. එතකොට දැන් මේ ජනතාවගේ මොකුත් දේශපාලනයක් නැහැ, මොකුත් ක්‍රියාකාරීත්වයක් නැහැ, මේකේ සමාජයක් නැහැ. ඔක්කොම තම තමන්ගේ වැඩ බලාගෙන ඉන්නව නෙමෙයි. මිනිස්සු ක්‍රියාකාරීත්වයක ඉන්නවා. ඒ ක්‍රියාකාරීත්වය තියෙන තැනට වාමාංශික ප්‍රතිපත්තිය බද්ධ කරන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒකට අපි අපේ පක්ෂය තුළ අපි අවුරුදු ගානක් කී සංවාදේ තමයි කොහොමද මේක කරන්නේ? කොහොමද මේක කරන්නේ? කොහොමද ඒක කරන්නේ? අපි ඒකේදී අවසානයේදී අපි ආපු නිගමනේ පොතේ තියෙන එක කෙටියෙන් කිව්වොත් එහෙම පොතේ ගොඩාක් අපි කතා කරන විවාදේ කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ අපි ඉන්න මෙහෙම තැනක. ඒ කියන්නේ ජනතාව ඉන්න තැනට බහැලා ඒගොල්ලෝ කියන ඒවා කී හිටියම ඔක්කොම හරියයි කියලා හිතුවොත් ඒකත් වැරදි. මොකද ජනතාවට මේ ප්‍රශ්නේ ගැඹුර පේන්නේ නැහැ, తాවකාලික එකනේ පේන්නේ. ඒ වෙලාවේ දැනෙන වේදනාවටනේ සටන් කරන්නේ. ඒකේ ගැඹුරේ තියෙන එක දකින්නේ නැහැනේ. ඒ නිසා ඒකම කියන්න නම් දේශපාලන පක්ෂ ඕනේ. ඒක කොහොමවත් මිනිසුන්ට තේරෙනවා. ඒක ඕකට අලුතින් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති මොකුත් ඕනේ නැහැ. මිනිසුන්ට කොහොමද දැන් ටෙලිකොම් එකේ සේවකයන්ට මම හිතන්නේ තේරෙනවා. අපිව ස්ථිර නොකර මෑන් පවර් පදනමින් වැඩ ගන්න එක ප්‍රශ්නයක් කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඒක අය 아무තුවෙන් අපි ලීෆ්ලට් ගහලා පෝස්ටර් ගහලා අපි කියලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා ඒක දැනටමත්. ඒතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊට පස්සේ ආයෙ මේක උගන්වන්න වැඩකුත් නෑ. ඒ කියන්නේ මේ දන්නේ නැති කට්ටියක් ඉන්නවා. අපි ඔක්කොම දන්න සර්වතෝ භද්‍ර පුද්ගලයෝ අපිට දැන් ගිහින් තියෙන්නේ උගන්වන්න කියලා. එහෙම හිතුවත් වැරදි. ඒකට අපි හිතන්නේ මේ දෙක අතර අන්තර්ක්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ ගිහිල්ලා මිනිසුත් එක්ක වැඩ කරලා වැඩ කරන එක ඇතුලේ මිනිසුන්ගේ දේශපාලන විඥානය වෙනස් කරන්න මැදිහත් වෙන ක්‍රියාකාරීත්වයක්. ඉතින් පහුගිය අවුරුද්දක විතර කාලයක් අපි අත්දැකීම් කළා. අපි අවසානයේදී මේ සමුළුවට එද්දී අපි මේ නිගමන වලට එන්නේ අපි අත්දැකීම් කරා. මිනිසුත් එක්ක වැඩ කරන්නේ කොහොමද? සාර්ථක වෙච්ච ඒවා තියෙනවා, අසාර්ථක වෙච්ච ඒවා තියෙනවා. නමුත් අපි අපේම අත්දැකීම් ප්‍රමාණයක් ලෝකයේ අනිත් මිනිස්සු ගත්ත අත්දැකීමුත් අපිට තියෙනවා. නමුත් අපේමත් ප්‍රමාණයක් අපි වර්ධනය කරගත්තා. ඉතින් අපි හිතනවා මෙහෙමයි මේ වාර ඊටාම කඩිමුඩියේ වහාම ප්‍රතිපර්ශනික ප්‍රතිඵල පේන විදිහට කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් වටපිටාවක් නෙවෙයි ලෝකේ තියෙන. එහෙම තිබ්බ අර සෝවියට් දේශාරයේ තියෙන කාලේ ඉතින් එහෙන් උදව් කරනවානේ මමට සල්ලි දෙනවා එක කියව කරනවා. හරි. එහෙම තත්ත්වයක් නෙවෙයිනේ දැන් තියෙන අමාරු තත්ත්වයක්. ඒකට මේක ඇතුලේ අපි හිතනවා ටිකක් අසීරුවෙන් හරි දේශපාලන පදනමක් දාලා තියෙන එකයි ඊටාම වැදගත්. දේශපාලන පදනමක් දාලා තියෙන එක ඊටාම වැදගත්. සහ අපි හිතනවා අපේ වගකීම තමයි අනාගත પરම්පරාවන්ට අර රිලේ එකේ වගේ බැටන් එක චේන්ජ් කරන එක.
මොකද අපේ પરම්පරාව දැන් මේ වයස අවුරුදු 40 ගණන් වල ඉන්න પરම්පරාව ඉන්නෝනේ. මේ પરම්පරාව තමයි සමාජවාදී රටවල් ලෝකේ තියෙනවා දැකපු අවසාන પરම්පරාව මේ. අපෙන් පස්සේ પરම්පරාව ඉපදුනේ සෝවියට් දේශයෙන් වැටුණාට පස්සේ. සන්නද්ධ අරගල මිනිසු කරනවා. හරිද? සමාජවාදී සඳහා කියන මිනිසු මැරෙනවා. ඒව දැකපු අවසාන પરම්පරාව අපේ. ඒක නිසා ඒව හරියද ඒ වගේ තියෙන වැරැද්දක් අනාගත પરම්පරාව වලට හරියට නොදුන්නොත් ඒව රිපීට් වෙයි. ඒ අත්දැකීම හරියට ගියේ නැත්නම් ඕක රිපීට් වෙයි. සෝවියට් දේශෙ වෙච්ච පිස්සුව ආයෙ වෙයි. තව කොයි රටක. නැතිනම් අර සන්නද්ධ අරගල වල තිබුණු දුබලතා, ඒ තිබුණ ප්‍රශ්න ඒ જાතින් වැඩ ආයෙ වෙයි. ආයෙ මැරෙයි වෙන විදියකට මිනිස්සු. ඒ නිසා මේ අපි හිතනවා මේකේ අපිට වැඩක් තියෙනවා කියලා අපේ પરම්පරාවට. ඉතින් අපි ඒ වැඩේ කරනවා කියන අදිෂ්ඨානෙන් තමයි මේ ඉන්නේ. සමාජවාදය දුටු අවසාන પરම්පරාවට මෙම යෂ්ටි මාරුව නිසි පරිදි කළ හැකි වෙයිද? පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහත්මයා අද පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග සම්බන්ධ වන්නේ. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ සම්බන්ධ වෙනවා පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග.